අපේ රේඩියෝ ශ්‍රී ලංකා ස්ටුඩියෝ එකට ඉෂිනී ෆොන්සේකා පිළිගන්නවා. අයිබෝන්. අයිබෝන් සමුදනාටම මිෂිනි ඉතින් මං ගොඩක් ඇත්තරම ෆස් ටයිම් මේ ඩෝහවල ඉන්නේ and I'm very excited. ABBA tribute concert එක තියෙන 27 වෙනිදා and ඒ වෙනුවෙන්ම තමයි මං ඇවිල්ලා තියෙන්නේ ඉසුරු. ඔව් ඉතින් ඉෂිනී දැන් ඇවිල්ලා මේ දින කීපයක් වෙනවා දෝහා කටාර වලට. ෆස්ට් ටයිම්ද දෝහා කටාර එන්නේ? ඔව් ෆස්ට් ටයිම්. කොහොමද ප්‍රතිචාර අපේ දෝහා වල ඉන්න ලාංකිකයන්? මොකද අපේ මේ ස්ටුඩියෝ එකට ගොඩක් අපේ ආටිස්ට්ලා එනවා ආපුවම මම අහන දෙයක් තමයි කොහොමද දෝහා කටාර අපේ ලාංකිකයෝ කොහොමද කියලා. ඉතින් එයාලා කියන දෙයක් තමයි අපි දෝහා එන්න ගොඩක් ආසයි කියලා. ඔයාලටත් ඒ ෆීල් එක ආවද කොහොමද? ඔව් අනිවාර්යෙන්. ඩෝහා කියන කන්ට්‍රි එක මම ෆස්ට් ටයිම් තමයි ආවේ and ලොකු වෙනසක් තියෙනවා කන්ට්‍රි එකේ. because ගොඩක් මිනිස්සු ගොඩක් ශ්‍රී ලංකාව වගේම තමයි ඩෝහා වල ඉන්න කට්ටියත් හරිම friendly and පාරේ ඇවිදින්න කිසිම බයක් නැහැ especially girls ලට. ඉතින් and ගොඩාක් ලස්සන tourist places තියෙනවා බලන්න පුළුවන් ලස්සනයි. ඉතින් we are very lucky. ඉතින් අපි සිං කරන්න ආවම අපිට බලන්න places උත් තියෙනවා. ඉතින් මම 17 වෙනිදා තමයි ආවේ. ඉතින් ගොඩක් දවස් දැන් ඉඳලා මෙතන දැන් අපි show එකට prepare කරලා band එකත් එක්ක practice කරනවා. ඉතින් it's a beautiful country and of course මම Treffen house එකේ තමයි ඉන්නේ. ඉතින් hotel එකත් ගොඩක් ලස්සනයි. in staff එක very very helpful and I'm enjoying the stay so far. අනිවාර්යෙන් ඉතින් අපි මියුසික් ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් අහලා බැලුවේ කොහොමද ඒක විස්තර කියලා. ඉතින් ඉෂිනි අපි දැනගන්න කැමති කොහොමද මියුසික් ඉන්ඩස්ට්‍රි එකට එන්නේ? මයික් චුට්ටක් ලං කරලා කතා කරන්න. right. මියුසික් ඉන්ඩස්ට්‍රි එකට මම ආවේ 2000 කමර්ෂියලි ආවේ 2018. ඒ වුණාට මම ගොඩක් බෑන්ඩ්ස් වල ඉඳන් 2018 ඉඳන් perform කරනවා. ගොඩක් හොඳ බෑන්ඩ්ස් වල ඉඳන් ලංකාවේ. and guest performances උත් කරනවා 2018 ඉඳන්. 2020 දී මං හිතුවා මගේම බෑන්ඩ් එකක් ෆෝම් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඉෂිනි and the branch කියලා විදිහට. අපි ගොඩක් events එහෙ perform කරනවා. ගොඩක් corporate events, weddings, functions, tours උත් යනවා. but මේ පාර මං ඇවිල්ලා තියෙන guest artist කෙනෙක් විදිහට ඩෝහා වලට දවස් 3කට perform කරන්න 27 28 29. ඉතින් 2018 ඉඳන් මම perform කරන යන ගමන ප්‍රතිඵලයක් විදිහට මම දකිනවා අද මම ඩෝහා වල ඉන්නේ. අනිවාර්යෙන් ඉතින් ඇගේ දක්ෂතා ඔබ දැනටම දැකලා ඇති. ඉතින් ඇගේ දක්ෂතා අපි අනිවාර්යෙන් අගයන්න ඕනේ. ඒත් එක්කම ට්‍රෙෆන් හවුස් එක පැත්තෙන් අපේ කුමුදු ෆොන්සේකා මහතාත් ඒ දක්ෂතා දැකලා තමයි ඔහු ඔබ මේ එක්කන් එන්නේ. ඒත් එක්කම අපි මතක් කරන්න ඕනේ ප්‍රයිම් ලෑන්ස් තමයි ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන්නේ මේ වැඩේට. ඉතින් ඒ අනුග්‍රාහකයින් නැතුව මේ වැඩ කරන්න අපිට බෑ. ඉතින් ඉෂිනී ගීතයක් ගායනා කරනවද? තව කතා කරනවද? ගීතයක් ගායනා කරලා කතා කරමු නේ. එහෙනම් පටන් ගමු. right. අපි ඉන්ස්ට්‍රුමන්ට් මොකුත් නෑ අද. ඉන්ස්ට්‍රුමන්ට්ස් නම් ගෙනාවේ නැහැ. අපි ඉංග්‍රීසි එකකින් පටන් ගමු. ඊට පස්සේ සිංහල එකකට යමු. It's amazing how you can speak right to my heart. Without saying a word, you can light up the dark. Trust in me, they can never define what's been said between your heart and mine. The smile on your face lets me know that you need me. There's a truth in your eyes saying you'll never leave me. The touch of your hand says you'll catch me wherever I fall. You say it best when you say nothing at all.